ආණ්ඩුව පාර්ලිමේන්තුවේ සභාගත කළ බටලන්ද කොමිෂන් සභා වාර්තාව සම්බන්ධයෙන් 16 වෙනිදා විශේෂ ප්‍රකාශයක් කරන බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසුවේය. මෙම කොමිෂන් සභා වාර්තාවෙන් තමන්ට චෝදනා එල්ල කර ඇති බව ප්‍රකාශ කළත් වාර්තාවේ 119 වන පිටුවේ තිබෙන කරුණු අධ්‍යයනය කරන ලෙස හිටපු ජනාධිපතිවරයා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටියේය. කොමිෂන් සභා වාර්තාවේ 119 පිටුවේ තියෙන්නේ මම ගෙවල් දෙකක් දීපු එක නීත්‍යානුකූල නැහැ කියලා. ඒක නිසා මම බටලන්දට වග කිව යුතු බව කියනවා. වාර්තාවේ මට කිසිම දඬුවමක් නිර්දේශ කරලා නැහැ. මම සහ එවකට කැලණියේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නලින් දෙල්ගොඩ වක්‍රව වග කිව යුතු බව කියනවා. ඍජුව කිසිම චෝදනාවක් නැහැ. බටලන්ද කොමිෂන් සභා වාර්තාව ජනතා විමුක්ති පෙරමුණ පිළිගෙන තමයි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ. ඒකේ තියෙනවා දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය මිනී මරපු හැටිත්. කොමිසමෙන් කාගේවත් ප්‍රජා අයිතියක් අහෝසි කරන්න බෑ. මොකද මෙම කොමිෂන් සභාව 48 වගන්තිය යටතේ පිහිට වූ සාමාන්‍ය කොමිෂන් සභාවක් විතරයි යනුවෙන් හිටපු ජනාධිපතිවරයා තවදුරටත් පැවසුවේය.